මේ ක්‍රීඩාව පිණිස නාවික හමුදාව අපේ නෞකාවේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය ලබාගෙන තමයි අපි මේ විදියට මේක හැඩගස්සලා තින්නේ මේ අවස්ථාවේ. ගත්තා. ඔව්. ඇත්තා. හරි මේ පාරේ නම් රාජගුරුගේ පිළට ජයග්‍රහණය දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් තරගවදිනවා රණතුංගගේ පිළ. හොඳයි යලිත් කඹේ නොසෙල්වී තිබෙන මොහොතක්. ඕම මල්ලන් ඉඳලා එකවර හිතා ගන්න බැරි ලෙස තමයි අදින්නේ. හොඳයි බලමු මේ පාර කාගේ පිළ ජයග්‍රහණය කරයිද කියලා. ඔව් ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයන්ගේ බලය ජවය උරඟ බලන අවස්ථාවක් අපිට අවිවාදයෙන් සනඩුවන් කරන්න පුළුවන් සම්පත් මහත්තයා. හොඳයි පෙර ජයග්‍රහණය කළා රාජගුරුගේ කණ්ඩායම නැවතත් උතාමත් දැඩි උත්සාහයක් දරනවා මෙවර ජයග්‍රහණය කරන්න. හැබැයි මේක අදිනකටත් වගේම වෙන ක්‍රමයකුත් තියෙනවා මට දැනෙන විදිහට. ඒ කියන්නේ එක දිගට ඇදගෙන ඉන්නෙත් නෑ. ඒක සතුරා නොමග යවලා රිලීස් වෙන්න මොහොතක් දීලා ඒ සලින් නැතින බවක් තමයි තියෙන්නේ. ඒ නැවතත් ජයග්‍රහණය කරන්නේ රාජගුරුගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඔවුන්ගේ එකම කණ්ඩායම හැංගීම නිවැරදි නායකත්ව සමගිය සහෝදරත්වයේ ජයග්‍රහණයේ මාවතයි කියන එක පසක්